වෘෂභ ලග්නය. වෘෂභ ලග්නලාභී ඔබගේ තුන්වන භාවයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන ගුරු ග්‍රහ මාරුවේ. මේ තුන්වන භාවයට ගුරුගේ පැමිණීම. ඒ වගේම ඔබගේ 8 වන භාවය සහ 11 වන භාවය අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහය. මේ තුන්වන භාවයට ගුරුගේ පැමිණීම වෘෂභ ලග්නලාභීන්ට සාර්ථක වෙන්න පුළුවන් පැති කීපයක් මම පෙන්වුම් කරන්නම්. ප්‍රධානම එක තමයි අන් අය අතර කැපී පෙනෙන තත්වයකට පත් වෙන්න පුළුවන් හැකියාව, ඒ වගේම අනුන් තමන්ව විශ්වාස කරන ආකාරය, පිරිසක් එක්රැස් කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් ආකාරය, ගරු බුහුමන් ලැබීම, මෙන්න මේ වගේ පැති වලින් සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ගත්තොත් තමන්ගේ මිතුරියන් අතර, ඒ වගේම සහෝදර සහෝදරියන්, අසල්වාසී, මෙන්න මේ අය අතර ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ආගමික කටයුතු සම්බන්ධයෙන් නිරත වෙලා ඉන්න වෘෂභ ලග්නලාභීන්ට මෙන්න මේ කාලය අතිශය සාර්ථකයි. තමන්ගේ ඒ වැඩ කටයුතු මූලිකත්වයේ අරගෙන කරගෙන යන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. මෙන්න මේ පැතිවලුණු සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්වය වර්ධනය කරගන්න පුළුවන් අවස්ථා ඔබට කීපයක් මේ කාලය තුලදී උදා වෙනවා. මෙන්න මේ අවස්ථා හරියට ඔබට අල්ලගන්න පුළුවන් නම් මෙන්න මේ කාලය තුලදී ඔබගේ ආදායම් තත්වයන් වර්ධනය කර ගැනීමේ මාර්ගයන් ඔබට උදා කරගන්න පුළුවන්. මෙන්න මේ පැත්ත සාර්ථක භාවයක් වෘෂභ ලග්නලාභීන්ට පෙන්වුම් කරනවා. ආදායම් වර්ධනය කර ගැනීමේ හැකියාව අවස්ථා උදා වෙන කාල පරාසයක් බැවින්